සුබ දවසක් ඔයාලට. ආදරයෙන් පිළිගන්නවා සකුරා කුකින් YouTube channel එකට. ඉතින් අද අපි හදන්න යන්නේ අනිත් කේක් වර්ගවලටත් වඩා ලේසියෙන් විනාඩි 10කින් වගේ හදන්න පුළුවන් චොක්ලට් ලාවා කේක් හදන්න. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඒකට අපිට මුලින්ම ඕනි වෙනවා ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 100ක්. මම මේ චොක්ලට් ටික මේ වගේ පොඩියට කෑලි වලට කපා ගන්නවා. ඊළඟට මාජරින් හරි බටර් හරි ග්‍රෑම් 50ක් ඕනි වෙනවා. අපි දැන් මේ මාජරින් සහ ඩාර්ක් චොකලට් ටික එකට ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න ඕනේ. ඔයාලට මයික්‍රෝවේව් එකක් තියෙනවා නම් මයික්‍රෝවේව් කරලා ගන්න. මෙන්න මේ විදිහට චොකලට් සහ මාජරින් ටික දිය වෙලා තියෙන්න ඕනේ. දැන් අපි මේ චොකලට් මිශ්‍රණය ටිකක් නිවෙනකන් බිත්තර මිශ්‍රණය හදාගමු. මම මෙතන සම්පූර්ණ එක බිත්තරයකුත් තව කහමදයකකුත් අරන් තියෙනවා. ඒකට මම සීනි මේස හැන්දක් දාගන්නවා. දැන් මේ දෙක මේ විදිහට මිශ්‍ර කරගන්නවා. සීනි ටික දිය වෙනකන් හොඳට මිශ්‍ර කරගන්න. දැන් වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ නැවත වාරයක් විස්ක් කරගන්නවා. දැන් අපි අර නිවුන චොක්ලට් මිශ්‍රණය එකතු කරගමු. ඒකත් එකතු කරගෙන මේ විදිහට මිශ්‍ර කරගන්න. චොක්ලට් ටික බිත්තර මිශ්‍රණයත් එක්ක හොඳින් එකතු වෙනකම් විස්ක් කරගන්න. ඊළඟට මම එකතු කරනවා පිටි මේස හැන්දක්. ඔයාලට මේකට පාම් පිටි හෝ කේක් පිටි භාවිතා කරන්න පුළුවන්. මේ පිටි ටිකත් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. අපි දැන් ලාවා කේක් මිශ්‍රණය හදලා ඉවරයි. ඉතින් මේ ලාවා කේක් හදන මග්ස් ටිකේ හරි කප්ස් ටිකේ හරි මේ විදිහට මාජරින් ටිකක් ඇතුළට ගා ගන්න. ඊට පස්සේ මේ ලාවා කේක් එක කප් එකෙන් ගලව ගන්න ඕනි නම් විතරක් කොකෝ වකුඩු ටිකක් හරි පිටි ටිකක් හරි මේ විදිහට ඇතුළට ඉහළ තියාගන්න. ඊළඟට අපි හදාගත්ත මිශ්‍රණය මේ කප් වලට එකතු කරගන්න. ප්‍රීහීට් කරපු oven එකේ සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක් මේ ටික බේක් කරගන්න. හරිම ලේසි මේ ලාවා කේක් එක හදන්න. ඒ වගේමයි අමුද්‍රව්‍යත් හරි ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. හරි පොඩි ප්‍රමාණ වලින් තමයි ඕනි වෙන්නේ. විනාඩි 10කින් වගේ හරි අඩු කාලයකින් මේ ලාවා කේක් හදාගන්නත් පුළුවන්. ඒ වගේමයි අපි මේ ලාවා කේක් එකක් කඩේකින් ගන්නව නම් රුපියල් 600 ගාණක් විතර වෙනවා. ඉතින් ඒ ගානට අපිට ලාවා කේක් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ගෙදරදී හදාගන්න පුළුවන්. ඔයාලත් ඉතින් හදලා බලන්න. ඒ වගේමයි මේ ලාවා කේක් එක හරිම රසයි. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. bell icon එකත් click කරන්න. අපේ videos බලන like කරන comment කරන share කරන ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි.